ඔබ පෙරදා ආදරෙන් මාලගින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්ද හායි කොහමද ඉතින් ඔයාලා හැමෝටම අද මම හදන්නේ 2026 අවුරුද්දේ මගේ බුලට් ජර්නල් එක හදාගන්න. ඉතින් මේ පාරේ බුලට් ජර්නල් එක හදාගන්න මම අරගත්තේ B5 size එකේ බ්ලැන්ක් නෝට්බුක් එකක්. මුලින්ම මම cover page එක හදාගන්නවා. ඒකට ඔයාලට ඕන තරම් ideas ඉන්ටර්නෙට් එකකින් අරගන්න පුළුවන්. මම cover page එක විදියට hello 2026 කියලා ඩෙකරේට් කරගන්නවා. එහෙනම් අපි cover page එක හදාගෙන ඉමු. cover page එකෙන් පස්සේ ඊළඟට මම 2026 අවුරුද්දේ කැලෙන්ඩර් එක ලියාගන්නවා. ඉතින් අපි කතා කරමු බුලට් ජර්නල් එකක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මේ බුලට් ජර්නල් එකෙන් කරන්නේ ඔයාව ඕගනයිස් කරන එක. ඒ වගේම ඔයාගේ ජීවිතේ පිළිවෙල කරන එක. ජර්නලින් කරන්න පටන් ගත්තම ඔයාට ඔයාගේ එක දවසක්වත් නිකරුණේ ගෙවුණ කියලා හිතෙන්නේ නැති වෙයි. කැලෙන්ඩර් එකෙන් පස්සේ ඊළඟ පේජ් එක වෙන් කරේ මගේ 2026 අවුරුද්දේ ගෝල්ස් වලට. ඊළඟට මම ඇඩ් කරගත්තේ මගේ ට්‍රැකර්ස් ටික. මම මුලින්ම ඇඩ් කරගත්තේ මගේ ස්ලීපින් ට්‍රැකර් එක.
බුලට් ජර්නල් එකට අනිවාර්යයෙන්ම ඕන දෙයක් තමයි මේ ස්ලීපින් ට්‍රැකර් එක. මොකද ඒකෙන් අපිට දැනගන්න පුළුවන් අපි කොච්චර වෙලා නිදාගෙන තියෙනවද කියලා. මේක මම හදාගත්තේ මාසෙ දින ටික 15ටත් අවුරුද්දේ මාස ටික හරස් 7ටත් එන විදියට ලියලා ඒ මාසෙට ඒ දවස පාට කරන්න තමයි තියෙන්නේ. මම ඊළඟ පේජ් එකට ඇඩ් කරගත්ත මූඩ් ට්‍රැකර් එක. ඒකත් කලින් වගේම තමයි හදාගන්න තියෙන්නේ. අවුරුද්දේ දින ටික 15ටත් මාස ටික හරහටත් ලියාගන්න තමයි තියෙන්නේ. ඊළඟ පේජ් එකට ඇඩ් කරගත්තේ පීරියඩ් ට්‍රැකර් එක. ඊළඟ පේජ් එකට ඇඩ් කරගත්තේ වෙදර් ට්‍රැකර් එක. ඊළඟට මම බර්ත්ඩේස් වලට වෙනම පේජ් එකක් වෙන් කරගත්තා. මොකද අපේ ළඟින්ම ඉන්න අයගේ බර්ත්ඩේස් අමතක වුණාම අපටත් දුකයි, එයාලටත් දුකයි. ඒක නිසා මේ පේජ් එක ඇඩ් කරා. දැන් නම් වෙනම අරගෙන කරගෙන යන්න පුළුවන් බුලට් ජර්නල් තියෙනවා. ඒ වුණාට මට නම් හිතෙන්නේ මේ විදියට තමන්ගේ අතින්ම හදලා මේ වගේ එකක් කරගෙන යනකොට ඇත්තටම මේක අපිට එක දිගට කරගෙන යන්නත් ආස හිතෙනවා. ඊළඟට මම ට්‍රැවල් වලට වෙනම පේජ් එකක් ඇඩ් කරගත්තා. ඒකෙදි මම අවුරුද්දේ මාස 12ට කොටු 12ක් ගහලා ඒ මාසෙට කොහේ හරි ගියොත් ඒ කොටු ඇතුලේ ලියන්න තමයි තියෙන්නේ.
ඒකෙන් පස්සේ මම ජනවාරි මාසේ කවර් පේජ් එක හදාගන්නවා. කවර් පේජ් එකෙන් පස්සේ ජනවාරි මාසෙට අදාළ ප්ලෑන් එක මේ විදියට හදාගන්නවා. ට්‍රැකර්ස් ටික හදාගන්නවා. මුලින්ම වෝටර් ට්‍රැකර් එක තමයි හදාගන්නේ. මේකෙදි මම ජනවාරි මාසෙටම අදාළ දින ටික ලියාගෙන ඒ දවසට වතුර ලීටර 3ක් බොන්න පුළුවන් විදියට එක වතුර කෝප්පයකින් මිලිලීටර 750ක් පෙන්නුම් කරන විදියට තමයි හදාගන්නේ.
දැන් අපි අපේ ස්ටඩි ට්‍රැකර් එක හදාගමු. මේකෙදි පළවෙනිද ඉඳන් 31 වෙනිදා දක්වා දින ටික පහළට ලියා ගන්නවා. ඊට පස්සේ හරහට මම පාඩම් කරන පැය ගාන ලියා ගන්නවා. ඔයා හිතන්නකෝ පළවෙනිද කියලා. පළවෙනිද මම පාඩම් කරේ පැය 3යි නම් මම හයිලයිටර් එකක් හරි කලර් පෙන්සිල් එකක් හරි අරගෙන ඒ ලයින් එක දිගේ පාට කරනවා. මාසේ අන්තිම දවස වෙනකොට බලා ගන්න පුළුවන් මම කොච්චර පාඩම් කරලා තියෙනවද කියලා. ඊළඟට මම සේවින් ට්‍රැකර් එක තමයි හදාගන්නේ. මේකේ අපි ඉතුරු කරන දවසට ඒ දිනේට අදාළව ඉතුරු කරන මුදල ලියලා ඒ දිනේ පාට කරන්න තමයි තියෙන්නේ. ඊළඟට මම හැබිට් ට්‍රැකර් එක තමයි හදාගන්නේ. මාසේ දින 31කට කොටු 31ක් හදාගෙන ඒ හැබිට් එකට අදාළව ඒ දවසට මම ඒක කෙරුවොත් ඒ කොටුව ගානේ පාට කරන්න තමයි තියෙන්නේ. ඉතින් බුලට් ජර්නල් හදද්දි එක එක අය එක එක ක්‍රමවලට හදනවා. ඉතින් මම නම් මට පහසු විදියට තමයි හදාගන්නේ. ඉතින් අලුතින්ම හදන කෙනෙකුට මේක බලලා පොඩි අදහසක් ගන්න